ජේසුබීටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි චතාරික කාලේ තවත් දවසක් අඟහරුවාදා දවස. අද දවසේත් ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය තුලින් අපිට කතා කරනවා. මේ චතාරික කාලේ අපි කොහොමද ආත්මිකව පෝෂණය වෙලා දෙවියන් වහන්සේ වචනය තුලින් ඊතර වෙන්නේ. ආලෝකයට යන්නේ, නිවහල් වෙන්නේ, දෙවියන් වහන්සේට ගොඩාක් සමීප වෙන්නේ කොහොමද කියන එක තමයි දිනපතා දේව වචන තුලින් අපිට ස්වාමීන් වහන්සේ කියන්නේ කතා කරන්නේ. අද ප්‍රේමවන්තේනි පළමුව දේව ප්‍රකාශනයේ යෙසායා පොතෙන් අරගෙන තියෙන්නේ. ඒක හරි අපූර්වට කියනවා අපේ ජීවිත හදා ගන්න ඕන තැනක් ගැන. ඒකේ මෙහෙමයි කියන්නේ ඔබේ ප්‍රධාන යුද සෙනගද සොදොම් හා ගොමෝරාවේ සිටි අය වැනිය. සමිඳුන් වදාරන දෙයට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න. ස්නානය කොට පිරිසිදු වන්න. මා ඇස් හමුවේ ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න. යහපත කරන්න ඉගෙන ගන්න. පීඩා විඳින්නන්ට පිහිට වෙන්න. අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න. වැඳ බුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න. එන්න අපි මේ ගැන සාකච්ඡා කරමුයි සමිදානෝ වදාරනසේක. නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත් ඒවා හිමමෙන් සුදු වන්නේය. තද රතු පැහැන් තිබෙන නමුත් සුදු ලොම් මෙන් වන්නේය. නුඹලාසිය කැමැත්තෙන් කීකරවන්න. නුඹලාසිය කැමැත්තෙන් කීකරවන්න වුනම් දේශේ සාරවත්කම භුක්ති විඳින්න වූය. අකීකරු වී කැරලි ගසන්න වුනම් කඩුවේ මැරුම් කන්නා වූය. සමදානු සිය සිරිමුවෙන් මේ වදාළසේක. ප්‍රේමවන්තයනි අපි තේරුම් ගන්න දේ වචනය ස්වාමීන් වහන්සේ කියන විදිය මේ හරි ලස්සනට අපේ ජීවිතවලට බලපානවා. අපේ ජීවත් වෙන පිළිවෙලත් එක්ක ගලප ගන්න තමයි ස්වාමීන් වහන්සේ මේ වචන දෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්තයනි අපි බලන්න අපිට මේවාල එකතු කරගන්න තියෙන්නේ මොනවාද? නේද? හොඳ දේවල් එකතු කරගන්න අපේ තියෙන දෙවියන් වහන්සේ අකමැති මිනිස්සුන්ට අකැප දේවල් අයින් කරගන්න තමයි කියන්නේ. අපි මහා උඩඟුවෙන් උද්දච්චකමෙන් මාන්නෙන් ඉද්දි මේවා දැනෙන්නේ නැහැ ප්‍රේමවන්තයනි. අපි හිතන ගොඩාක් දේවල් අපි දන්නවා. එහෙමනේ මිනිස්සු හිතන්නේ. මිනිස්සු පිරලා ඉන්නවා ලෝකෙට අයිති කාරණා වලින්. මොකද මේ ඔක්කොම දාලා යන්න වෙන එකපාරයි. අපි දකිනවා මිනිස්සු හිටපු ගමන් නැති ඇදගෙන වැටෙනවා. ඒ නිසා අපි මොනවාද අරගෙන යන්නේ? දෙනසේ වචනේ තුල කියන දේවල් විතරයි ප්‍රේමවන්තය ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි මේ චතාරිකයේ තියලා තියෙන ගොඩාක් ගැඹුරට යන්න කියන්නේ කාලේ සලකුණු තේරුම් ගන්න ලෝකයේ රට තුල වෙන දේවල් කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා පුහු තර්ක විතර්ක වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ වචනේ අදහගෙන හක් කියලා දෙවියන්ට කිට්ටු වෙලා දෙවියන් තුල යැපෙමින් ජීවත් වෙන එක. අද දවසේ මතේ සුවිශේෂිත ස්වාමීන් වහන්සේ අපිට හරි ලස්සනට කියනවා. හරි ඒ තමයි පරිසිවරු සහ විනේදරව කියන දේවල් කරන දේවල් කරන්න එපා කියලා. කියන දේ කරන්න. ඔවුන් කරන දේ අපි කරන්න එපා කියලා. ඔවුන්ගේ දෙබිඩි ජීවිතත් එක්ක ඔවුන් වපුරන දේ කපා ගන්නවා කියලා කියන්නේ. නේද? ඉතින් ප්‍රේමවන්තේ මේ මාර ඇත්ත. එදත් ඇත්ත, අදත් ඇත්ත දේ වචනේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන ඔබ ප්‍රධානියෙක් නම් බැහැපත් වෙන්න කියලා. මෙතන තමාම උසස් කර ගන්නා කවරෙකුද පහත් කරනු ලබන්නේ. තමාම පහත් කර ගන්නා කවරෙකුද උසස් කරනු ලබන්නේ කියලා කියනවා. ඒ නිසා අපි අර ලොකු ආසන හොයන්න යන්න එපා කියලා කියන්නේ. එතකොට අපි මේ දේව වචන තුලින් අපි ඉගෙන ගනිමු. දේන සමීපෙමු. ස්වාමීන් වහන්සේ හැමෝටම ආදරේ. උන්වහන්සේ කියන්නේත් ඒකයි. මනස්ථාපනය වීමට උවමනා නැහැයි කියලා හිතන සිල්වතුන් 99 දෙනෙකුට වඩා මනස්ථාපනය වෙන පසුතැවෙන එක පව්කාරයෙක් ගැන ස්වර්ග රාජ්‍ය ප්‍රීතිය ඇති වෙනවා කියලා. ඒ නිසා මේ මනස්ථාපනය වීමට දීලා දෙන කාලයක් ප්‍රසාදජනක වරප්‍රසාදී කාලේ අපි අපේ පව් අපි දිහා හැරලා බලහක් කියලා දුක් මනස්ථාප වෙලා හොඳ පාපුච්චාරණයක් කරලා හක් කියලා නේද? අපි ඉදිරියට යමු. ඒ වගේම පව් කරුවන් වෙනුවෙන් අපිට තියෙන යාඥා කරන්න විතරයි. මොකද සමහර මිනිස්සු අපි යහපත් ජීවත් වෙද්දී අපිට පරිභව කරනවා. නිඳ අපහාස කරනවා. අධෛර්යමත් වෙන්න එපා, කලකිරෙන්නට එපා. ඔබ ස්ථිර විශ්වාසය ඇදහිල්ල තුළ ඉන්න තරමට දෙවියන් වහන්සේ වරප්‍රසාදේ ඔබ කෙරේ ජීවමාන වෙනවා. ඒ නිසා ජේසුස්වත් උනා, සුද්ධවන්තයන්ටත් උනා. ඒ නිසා හැම දෙයක්ම ඔබ අනිත් අයට ඒ දේ කරන්න යන්න එපා. ඔබ ස්ථිරව දේව පාමුලේ ඉන්න.
ඉතින් මේ ගමන යන්නට ක්‍රිස්තියානි ගමන යන්නට වරප්‍රසාද ඉල්ලලා දේව තාත්තට අපි යාඥා කරමු. ජේසු පීඨයි